මම වෛද්‍ය සාහිත්‍ය සභාපති ප්‍රසවහා නාවි විද්‍යාශාස්ත්‍රය. අපි දන්නවා අපි අපේ ජීවිතයේ දැකපු ලොකුම විනාශයක් තමයි දැන් අදට වෙලා තියෙන්නේ. ගොඩක් ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒවල් දොරවල් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ ඇති අවදානම් වෙච්ච විශාල විශේෂයක්. දැන් මේ අතර ගර්භිණී මව්වරුන් ගර්භිණී මව්වරු කියන විශේෂයෙන්ම සඳහන් කරනවා තමයි මේ අය අතර සමානක අය ඉන්නවා විවිධ රෝග තියෙන අය. දැන් මේ ගොඩක් උදාහරණයක් වශයෙන් අධික රුධිර පීඩනය තියෙන ඉදී වැඩි අවදිනක. ඒෂේ මේ කට්ටිය ගොඩක් කට්ටිය ගාව ඖෂධ ඒ ලබා ගන්න ඖෂධ දෙකක් තියෙන්න පුළුවන්. නමුත් සමහරක් ඒ ඖෂධ නැති වෙන්න පුළුවන්. ඊට අමතරව ඉදී තියෙන රෝගී අපි ඒ ගර්භණී කාල අවස්ථාවේ හැටියට රුධිර පරීක්ෂණ සිදු කරලා ඒ වගේ සීනි මට්ටම් බලනවා. දැන් මේ අයට මේ වගේ අවතන් වෙච්ච කට්ටියට මේක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපි අවවාද කරනවා ගර්භණී අවස්ථාවේ සති කීයකට කමන්නේ අධික රුධිර පීඩනය තියෙනවා දීවැඩියක් තියෙනවා. ඖෂධ නැත්තම් ඒ රුධිර පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැත්තම් එයාට රෝහල් ළඟ තියෙන පහසුකම් සහිත රෝහල් වලට ඇතුළත් වෙන්න පුළුවන්. සමහරට ප්‍රශ්න පැතිරෙන්න පුළුවන් මේ ගන්න ට්‍රාන්ස්පෝර්ට් එක. ඉතින් අපි ත්‍රිවිධ හමුදා මේ අවස්ථාවේ විශාල වගකීම් යුතු සේවයක් ඉෂ්ට කරනවා. ලෝකයාම වීම ගන්න ගෙනත් දෙනවා වතුර කියලා දෙනවා. ඒ අයට ඒවා කිව්වනම් ඒ අය ඒ පහසුකම් වල සලස්සදී රෝහල් ගත වෙනවා. ඒ වගේම අපි ඇඩ්වයිස් කරලා තියෙන මේගොල්ලන්ට සති 36 හෝ 36 පැනපු කට්ටිය ඉන්න මව්වරු ඉන්නවා නම් ඒගොල්ලන්ට ධර්ම තියෙන පහසුකම් සහිත රෝහල් වලට කලින් කිව්වාගේ ඇතුල් වෙන්න කියලා. මොකද රාත්‍රී කාලේදී අත හදිස්සියක් වුණාම සමහරට ට්‍රාන්ස්පෝර්ට් එකක් ලෑස්ති කරනවා. අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක තමයි දැන් වැඩියක් කන්නේ. සමහරට මේ මව්වරුන්ගේ අර විද්‍යා සුගන්ධ කිව්වාගේ ගර්භණී කාඩ් පත නැතිලා තියෙන්න පුළුවන්. සමහරට ගේ නමතක වෙන්න පුළුවන්. ගෙදර තියලා ගෙදර ගහගෙන යන්න තියෙනවා පුළුවන්. ඒ නිසා මේ ගැන බය වෙන්න අරකයි. මොකද ගොඩක් වෙලාවට අවුල් ෂේපා කාර්යාංශය මොච් ඔෆිස් එකේ අමතර කාඩ් පතක් තියෙනවා. බැරි වෙලා මේ කාඩ් පතත් වතුරට යට වෙලා විනාශ වෙනවා. ඒකන බය වෙන්න නැතිවා. මොකද ඒ රෝහලේ ඉන්නවා විශේෂඥ වෛද්‍යවරු, වියෝජි මහතුරු ඒගොල්ලෝ ස්කෑන් පරීක්ෂා කරලා මේගොල්ලන්ගේ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒක නම් කිසිම ශ්‍රේයක් තියාගන්න එපා. අවවාදියේ තියෙන්නේ සති 36 හෝ 36ට පස්සේ කට්ටියට රෝහල් ගත වෙන්න කියනවා. මම මේ සම්බන්ධයෙන් අපි හැමෝම දුරට පෞල් සේවා කාර්යාංශය අද අධ්‍යක්ෂතුමාත් එක්ක කතා කරලා ඒගොල්ලෝ පොඩි චක්‍රලේඛයක් අද නිකුත් කරනවා. මේ විස්තර සියල්ල මතක් කරලා එම්එච් මහත්මයා ඒගොල්ලෝ සූම් තාක්ෂණයෙන් ඒ ඩිස්ට්‍රික්ට් වල ඉන්න හැම එම්එච් මහත්මයා ආඩිඑච් කට්ටිය ඔක්කොම සම්බන්ධ කරලා මේකෙන් පවත්වලා තියෙනවා කියලා කිව්වා. මම දැන් කවදාවත් හොඳ දෙයක්. නමුත් සමහර තැන් තියෙනවා උදාහරණයක් වශයෙන් මම අන්නාර ආමත් වතුර යට කරලා තියෙන්නේ. මම කියන්නේ මට ආරංචි විදිහට ඒ හරියේ ගර්භණී මව්වරු 55ක් විතර ඉන්නවා. අවතන් කමියුනිකේෂන් එකෙන් ටිකක් අමාරුයි මොකද දුර්ගත පද්ධතිය ඉවර කරන්න නැති. ඒ වගේම කොළඹ ආවට තැන් කීපයක් තියෙනවා. විශේෂයෙන් වෙල්ලම් පිටිය පොළොන්නරුව වගේ තැන් වල තාමත් වතුර මට්ටම බහලානේ අඩි 8කට ඉහළ වතුර මට්ටම තියෙනවා. ඒ තැන් වලට මම හිතන්නේ විවිධ රෝහල් වලින් දීලා සායන ජංගම සායන පවත්වනවා. ඊට අමතරව අර කිව්වා තව කියන්න තියෙන්නේ ඕනර් රෝග ගැන කියන්නේ විශේෂයෙන්ම ගර්භණී මව්වරු අපි දන්න උදාහරණයක් වශයෙන් මේ කැම්ස් වල කැම ආරයි යනවා සමහර උදේ කැම ආරයි යනකොට හවස් වෙනවා ඉලුමිනේෂන් කැම විශේෂයෙන් ගන්නවා ඊට පාචනය වගේ වතුර බොන එක ගැන කියන්න ඕනේ මම ගොඩක් වෙලාවට මේගොල්ලෝ වතුර බොන්නේ බොටල් වෝටර් දැන් ගොඩක් කම්පියුටර් මේගොල්ලන්ට ඒ තමයි හිතන්නේ පාචනය ගැන වතුර බොන වතුරේ මලන්න කරන ප්‍රශ්නයක් වෙන්නේ නැති නමුත් අත හොදන එක විශේෂ පරීක්ෂණ වෙන්න ඕනේ. ඒ වගේ දේවල් වලින් පාෂණය වෙන රෝග ඇති වෙනවා. ඒ වගේම සමහර ගර්භණී මව්වරු වෙන්න පුළුවන් ප්‍රෙෂර් දියවැඩ අමතර වලිප්පෝ තියෙන කට්ටිය. අදුම හතිය මාංශී තියෙන කට්ටිය. තමයි ඒගොල්ලෝ ඉන්හෙලර්ස් ගන්න පුළුවන්. ගොඩක් කට්ටියට මේවා කලබලයේ දුවල යනකොට මේ අඹේ අමතක වෙන්න පුළුවන්. ඒ නිසා රෝග තත්ත්වයන් අවදානම් තත්ත්වයේ අනිස්සලා අර මං කිව්ව මාර්ග වලින් රෝහල් ගත වෙන එක තමයි හොඳම ක්‍රමය. දවස් කීපයකට පස්සේ මේ ගම්මුතර අධ්‍යයනවල බහලා යනවානේ. පස්සේ දතාත්වද පත්‍රය ඒකට නැවත ගෙවල් වලට යනවා. ඒ ගෙවල් පිට තැන් වල ඉන්නවට වඩා ඒ තත්ත්වය ගොඩක් හොඳයි. ඊට පස්සේ අපි දන්නවා මේ ගර්භණී මාවකගේ ගර්භාෂය ඉස්සරහට නැරලා වෙලා තියෙන. ඒගොල්ලන්ගේ සමතුලිතතාවය ගොඩක් අඩුයි. දැන් මේ වැස්සෙහිඳ මඩ ඊසෙවලෙහිඳ ඉස්සලා වැටීමේ ප්‍රවණතාවයක්. ඒ නිසා ඒගොල්ලෝ ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ අධ්‍යයන කරනකොට විශේෂයෙන්ම
අනිදින පාවාන උනත් දිස්සන සූල්පේ දාන්න නැති එක වටා මම දන්න දේවල් පාවානොත් තියනවා දැනෙත් මේ වෙලාවේ මේ කලබලකාරී අවස්ථාවේ. ඒ වගේම අපි අපේ සංගමීය සමාජීන්ට දැනුවත් කරලා තියෙනවා හැකි හැම අවස්ථාවකම MOH වෛද්‍යවරුන් සමග සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කටයුතු සහයෝගය දක්වනවා. අපි දන්න ගොඩක් මව්වරුන්ට ඉදිරියේදී සායනයට එන්න පහසුකම් නැති වෙනවා. මොකද ඒ ගම්වතුනේ ඒගොල්ලෝ වාහන ත්‍රිවිලක් හරි බයිසිකලයක් හරි තියෙනවා ඒවත් යටවල විනාශ වෙලා යනවා. පාරවල විනාශ වෙනවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට අපි උපදෙස් දෙනවා පුළුවන් නම් දුරස්ත සහාය outreach clinic වල ගිහිල්ලා ඒක සාර පවත්වන්න අපි බලාපොරොත්තු වෙන උපදෙස් දෙන්න. ඒ වගේම අපි family bureau එකත් දෙකත් එක සාකච්ඡා කරනවා. ඒ පාසුකම ලබා දෙන්න. විශේෂයෙන් මට කියන්න තියෙන්නේ ඒ ටික තමයි මේ පණිවිඩය මචං ඒ අම්මලට යනවනම් හොඳ මම හිතන්නේ කොටුවේ ඉන්න කට්ටිය මේ පණිවිඩයයි කියනවා. ඒ වුණාට ටීවී එකක් බලන්න අවස්ථාවක් නැහැ. ෆෝන් එක සමහර වැඩ ගන්න ඇති. මොකද සමහර රේඩියෝ එකක් වගේ ගුවන්විදුලි යන්ත්‍රයකින් මේ පණිවිඩය ඒවා දීගන්න පුළුවන්. මචං ගොඩක් වෙලාට අම්මලා දැනුණා. මොකද මේ 99.9ක් අම්මලා අපේ සාහාරය වලට සහභාගී වෙන අම්මලා ඉන්නේ. ඒ ගර්භණී අවස්ථාව ගැන දැනුවත් කරලා තියෙනවා. සාම අපිට මොකද අනුතරක් විශේෂයෙන් ලැබෙන්නේ නමුත් ආරංචි වෙනවා දැන්ට බව දෙන්නේ තුන්දේ ආයම් නිසා ජීවිත නැති වෙලා තියෙන තත්ත්වයක ආරංචි වෙනවා. ඒකට ආරංචි වාස්තුවේ හරි. ඒ නිසා අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා මත මේ ප්‍රශ්න මතුවෙන්නේ තව ප්‍රශ්න මතුවෙන ඉදිරියේදී නිසා අපි ඒකට ඒවත් බලා ගන්න බලාපොරොත්තු වෙනවා. අර ડોક્ટર වින්ද්‍යා කියුවා වගේ මානසික සෞඛ්‍ය පැත්ත මම හිතන්නේ ඒ අංශය ටිකක් ක්‍රියාශීලී වෙගෙන කටයුතු කරනවා. මොකද මේ පැත්ත ගොඩක් වැදගත් වෙන අවශ්‍යයි. මම හිතන්නේ ඒගොල්ලෝ මේ අවස්ථාවේදී අවශ්‍ය කරන බෙහෙත් වර්ග පැකට් කරලා ඒ තැන් වලට ලබා දෙන්න ගොඩක් උදව් කරනවා. අර වින්ද්‍යා කියුවා වගේ මීමුර ගැන කතා කරා. දැන් අපි විශේෂඥ මයික්‍රෝබයොලොජිස්ට් මෙතන ඊට අපි ගොඩක් කට්ටියක් දෙක සාකච්ඡා කරා මේ ගුණ සඳහා අපි ප්‍රොෆිලැක්සිස් ඒ කියන්නේ බලක්වීම සඳහා ප්‍රෙග්නන්ට් අම්මලාට අර කලින් කිව්වා වගේ ඩොක්සිසයික්ලින් කියන බෙහෙත දෙන්න බෑ. අපි ඒ වෙනුවට ඇසිත්‍රොමයිසින් කියන දේ තමයි දෙන්න යමු අවවාද කරලා තියෙන්නේ මිලිග්‍රෑම් 250ක 500. දවස් දෙක ගන්න දවස් 3ක් ගන්න එක තමයි සාමාන්‍යයෙන් අරනේ යන්නේ. කියන්නේ ඒ බෙහෙත දැන් ෆාමසි එකෙන් නෙවෙයි MOH හරහා ලබා දෙන්න අද නිකුත් කරන චක්‍රලේඛයේ ඒකත් ඇතුළත් කරලා තියෙනවා කියලා මම දැනුවත් කළා තියෙනවා. ඒ නිසා ගොඩක් දේවල් අතුරු සිද්ධ වෙනවා. මේ වෙච්ච ව්‍යසනයෙන් අවදානම් තත්ත්ව මගහර ගැනීම සඳහා විශාල පියවරක් ගන්න සිටින සුරන්ත වගේ කොලෙජස් ගොඩක් තියෙනවා. ඒ කොලෙජස් මම හිතන්නේ හෙට එකතු වෙලා තවත් පියවර ගන්නෙවි. මම හිතන්නේ සුරන්තර මේ අවස්ථාව විශේෂයෙන්ම ඇසිකිටම ගැන දැනුවත් කියනවා. ඒත් අපිට මුද්දලිකව මයිදාදන වල කතා කිරීමේ හැකියාවක් නැහැ. අර දැන් විශේෂ නමුත් ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එකේ මම හිතන්නේ පියවර ගත්තා. විශාල මෙහෙවරක්. නා ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලෝ අහන්න.